හෙලෝ ගයිස් ඔයාලා හැමෝම මගේ මූවි ටෙල්ස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම අරගෙන ආවේ මේ ඇන්ඩි සීරීස් එකේ 7 වෙනි එපිසෝඩ් එක. කලින් කොටස් ටිකක් ඉක්මනටම channel එකෙන් බලලා එන්න කියලා මතක් කරන ගමන් අද එපිසෝඩ් එකට අපි යමු. හරි. ඔය කරලා තියෙන වැඩක් දැන් ඉතින් ඩාර්ක් රූම් එක පීච් රූම් වුණානේ. තීට නම් කියලා වැඩක් නෑ. ඒක දැන් පීච්ගේ නමට. උදෙන්ම ඒක දැකලා පීච් ඔළුවේ අත ගහගෙන ඉද්දි ඔන්න එනවා තීගෙන් කෝල් එකක්. හරිනේ කෝල් එක අරන් අහගත්තා නේද පීච්ගෙන් හොඳටම. පීච් හොඳටම තීට බයින්න පටන් ගන්නවා දෙයක් කරන්න කලින් අහලා කරන්න බැයිද කියලා. ඒ වුණාට ඉතින් ඒ තන මෙයාලගේ මෙමරිස් වලින් පිරලා තියෙන එකේ ඒක ගත්තු එක වැරද්දක් විදියට නම් තී දකින්නේ නැහැ. ඒ වුණාට පීච්ට ඒක බාර ගන්න බෑලුනේ. එහෙනම් ඉතින් ඒ බිල්ඩින් එක ආසනියකයටදී අරගන්න කියලා තී මොක්ට කියනවා. තීගේ මේ කෝල් එක ASCII පීච්ට ආයෙමත් මිම්ගෙන් කෝල් එකක් එනවා. පීච් යනවා ඒ කෝල් එක ආන්සර් කරන්න. මේ පැත්තෙන් ඉඳගෙන තී මොක් එක්ක කියනවා කවද්ද පීච් තේරුම් ගන්නේ මට සල්ලි ගොඩ ගහන්න තරම් තියෙනවා කියලා. මොක්ට ඉතින් එයාගේ ජජ්මන්ටල් මූණ දාගෙන ඉන්න වැරෙන්න කියන්න කිසිම දෙයක් නැහැ. මිම් මොකද කියන්නේ? එයා පීච් එක්ක කෑමකට යන්න දවසක් තා ගන්න හදනවා. හැබැයි පීච් මිම් එක්ක තනියෙන් යන්නේ නැතුව එයාගේ බොස් වර්ක් ට්‍රිප් එක ඉවර කරලා එනකම්ම ඉමු කියලා කියනවා. කොහොමත් මේ දෙන්නට කතා කරන්න තියෙන්නේ වැඩ ගැනනේ. තී පුරුදු විදියටම මොක් එක්ක ෂූටින් ප්‍රැක්ටිස්. මොක් කියනවා තීගේ තාත්තගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක්. තීව හම්බෙන්න කතා කරනවා මොකද එයාලගේ පොඩිම පුතා තායිලන්ඩ් වල බිස්නස් වලට අත දාන්න යන්නේ. ඒ හින්දා තීව දැනගෙන ඉන්න එක හොඳයිනේ කියලා. හැබැයි තී කියනවා එහෙම කරන්න ඕනි නෑ. මොකද ආසනී කියන්නේ එයාගේ තාත්තගේ මාෆියා බිස්නස් එක වගේ දෙයක් නෙමෙයි. මොක් එයාගේ බොස්ගේ අයිඩියා එකට එහෙම්මම එකඟ වෙනවා. පීච් රෑ වෙනකම්ම නිදි නැතුව වැඩ. මෙන්න තව පොඩ්ඩෙන් බයත් වෙනවා. නාංගි ගෙදර ඇවිල්ලා කළුවරේම හොල්මනක් වගේ. මොකද මේ හොඳටම මහන්සි වෙලා. පීච් නංගිට තේකකුත් හදලා දීලා ඔන්න දුක අහන්න පටන් ගන්නවා. ප්ලබ් අයියා එක්ක ඔෆිස් එකේ වෙච්ච ඒවා කිය හොඳටම මහන්සි කියලා දුක හිතන මූණකුත් දාගෙන ඉන්නවා. වැඩේ හරි. පීච් නංගිට ගිහින් නිදාගන්න කියලා එයා ඉතුරු වැඩ ටික බලා ගන්නම් කියලා කියනවා. දැක්කනේ අයියව අල්ලගන්න හරි ලේසි. මොනවා කරත් අයියා නංගිව බලාගන්න එපැයි. ඔන්න ප්ලබ් අහනවා මට තවත් වැඩ කරන්න බෑ. ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් සල්ලි තියනවද? එයාට අපි දෙන්නම බලා ගන්න පුළුවන්ද කියලා. දැන් දෙන්නකෝ උත්තර. සල්ලි තියනවා ඉතින් සාමාන්‍ය විදියට. තීට එහෙම ඕක ඇහුණා නම් මොකක්ද අනේ හරියට කියන්නෙත් නෑ මේ පීච් මොනවත්. නංගිව අවුසලා එයාව නිදාගන්න එලවලා පීච් එයාටම තනියෙන් කියාගන්නේ එයාට ඉතින් කවදාවත් සල්ලි නැති වෙන්නේ නෑනේ කියලා. ඔන්න පීච්ට හොඳටම නිින්ද ගිහිල්ලා මේසෙව්ඩම. උදේම ඉතින් පීච්ව හැරෙන්නේ ඇයි? තී ඇවිල්ලා ගෙදර ඉස්සරහනේ. ඔන්න නිදාගෙන හිටපු එක පිටින්ම එළියට ඇවිල්ලා පීච්ට ආයෙම තීගෙන් අහගන්න වුණා මොකද්ද ඇඳන් ඉන්නේ ඇඳුම කියාගෙන. තාම නිදිමතේ ඉන්නේත් මොනා කරනවද මන්ද උදේම ඇවිල්ලා. පීච් කියනවා ඔයා විතරනේ උදේම මගේ ගේ ඉස්සරහට එන්නේ කියලා. අන්න තීට සතුටු හිතුණා එයා විතරයි එන්නේ කියපු එකට. ඒක නෙවෙයි කොමගේ සෙරෙප්පු දෙක. ඒ සෙරෙප්පු ඔයාගේ නෙවෙයි තී. ඒවා ප්ලබ්ගේ. මල කෙලියයි නංගි තාම ගෙදර නේද? නංගි ලෑස්ති වෙන ගමන් පීච්ට කතා කරනවා එයා කැබ් එකක් බුක් කරගත්තා වැඩට යන්න. පීච්ට නැගිටින්න ඕනි නෑ කියලා. ඔන්න පීච් රත් වෙච්ච වෙලාව. පීච් ටක් ගාලා තීව එළියට තල්ලු කරලා දානවා. මොකද මේ අයියා දොර ඉස්සරහා හිටගෙන? ඇයි ඉතින් නංගි කෑ ගැහුවනේ. දොරත් ඇරලා දුන්නා ඔන්න යන්න ලේසි වෙන්නම. ප්ලබ්ගේ කැබ් එක ඇවිල්ලා එයා එහෙනම් යන්නම් කියලා එළියට යන්න හදද්දි පීච්ම ඉන්න මං ආව එක්කයි යන්නම් කියලා පස්සෙනුත් එක්කන් යනවා. මේ මොකද මේ අයියට වෙලා තියෙන කවදාවත් නැතුව. අපේ යන්තම් නංගි නම් ගියා. තී ඔයා හොඳින් ඉන්නවද? තී මෙන්න ගහක් අස්සෙන් හැංගිලා ඉඳලා එළියට එනවා. කටෙත් එක්ක ගහේ කොළ. මොනා කරන්න දිදින් තීගේ මූණ දිහා බලන්නත් ලැජ්ජයි වගේ. සෝරි කුන්ති. ආයෙම තීව ගේ ඇතුළට එක්කන් ගිහිල්ලා පීච් එයාගේ ඔළුවේ ඉඳන් අර තිබුණු කොළ ටික අයින් කරනවා. වෙලාවට මොක් ගේ ඉස්සරහම කායක පාක් කරේ නැත්තේ. තීට ඉතින් ප්ලබ්ව හම්බෙලා තියෙනවනේ කලින් ඔෆිස් එකේදී හම්බෙන එකයි ගෙදරදී හම්බෙන එකයි දෙකක් නැති. තීට නම් තරහයි මේ පීච් මේ දේවල් හංගන එකට. ඒ වුණාට ඉතින් මොනා කරන්නද? නංගි තීව ගේ ඇතුළේ දැක්කනම් එහෙම කලන්ත දායි ෂොක් එකටම. හරි දැන් මේ දෙන ගැන කවද්ද නංගිට කියන්නේ? ඔන්න තීට තියෙන ප්‍රශ්නේ. ඉන්නකෝ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් දැකලා පුරුදු කැබ් එකක් නේ. දෙයනේ නංගි ගියපු කැබ් එක ආයෙම මේ හරවගෙන එන්නේ ඇයි? පීච් බය වෙච්ච පාර දැන් තීව හංගන තැනකුත් නැති හින්දා එයාව පුටුවෙන් එහෙමම නිදි කරවලා බ්ලැන්කට් එකකුත් දාගෙන තීගේ ඇඟ උඩටම පීච් යනවා. ප්ලබ් මේ මොනවාද අමතක කරලා ගිහින්නේ? අදම අමතක වෙන්න ඕනි වුණාද අප්පා? පීච් තීව අස්සේ දාගෙන තීට හුස්ම ගන්නවත් පුළුවන්ද මන්දා? මොකද මේ කවදාවත් නැතුව පීච් අනිත් පැත්ත හැල්ලා නේද?
අනේ පීච්ගේ කොන්ද පොඩ්ඩක් රිදෙනවලුනේ. ඒකයි මේ මෙහෙම නිදාගෙන ඉන්නේ. අත ගන්නවත් වෙලාවක් නෑනේ. ඩ්‍රයිවර් ඉන්නවනේ බලාගෙන. එහෙනම් ආයෙම නිදා ගන්නකො ලුක් පීච්. බයි බයි. ඉතින් නංගි ගියපු ගමන්ම පීච් තීගේ උඩින් අයින් වෙන්න හදනවා. තී පීච්ව අල්ලගෙන එයාගේ මූණ දිහා බලාගෙන ලුක් පීච්ලු මේ මොන විකාරයක්ද මේ? පීච් නම් ඒක ගණන් ගන්න නැතුව අයින් වෙනවා. හැබැයි තීගේ ඔළුව ප්ලේ වෙන්නෙම ලුක් පීච් කියන එකනේ. පීච් මෙහි කතා කරනවා ඒක ඇහෙන්නෙත් නැහැ. මං ෂවර් එකක් දාගන්න යනවා කියලා පීච් යන්න හදද්දී ඔන්න තී නැගිටලා මං ඉන්නම්. මට මුළු ජීවිතේම බලන් ඉන්න පුළුවන්ලු. පීච් තී දිහා hina වෙවි බලම ෂවර් එකක් දාගන්න යනවා. තී එහෙම මොක්ට කෝල් එකක් අරගෙන කියනවා ඔයාට වැදගත් වැඩක් කරන්න තියෙනවා. හැබැයි විනාඩි 20යි ඔයාට තියෙන්නේ කියලා. ඔන්න ඉතින් නිදහසේ වොෂ් එකක් දාගෙන පහලට එද්දී මෙන්න තී මොකද්ද මේ ඔළුවේ දාන් ඉන්නේ? පීච් බය වෙනවා ඒක දැකලා. ඉතින් පීච් ඔයා මේකට කැමතිද? පීච්ට වචනත් නෑ. විනාඩි 20න් පීච් ටෝයි එකක් මොන ලෝකෙන් හරි හොයාගෙන ඇවිල්ලා නේද මොක්? අද ඉඳන් තීගේ කටේ තියෙන්නේ ලුක් පීච් කියලා විතරයි. නංගි කියපුක ඇහුණානේ කනටම. තී මට පීච් කියලා කතා කරන්න. ලුක් පීච් පීච් ලුක් පීච් පීච් ලුක් පීච් ඕනි නම් එක තව ඇදලා කියන්නත් පුළුවන්. පීච්ට කරගන්න දෙයක් නෑ ඇත්තටම කිව්වොත් මේ වෙලාවේ. තී නම් මේක හොඳට එන්ජොයි කරනවා. කෝ ෆොටෝ එකක් ගන්න hina වෙන්නකො ලුක් පීච්. පීච් ලුක් පීච් පීච් තී දිහා තරහින් බලන් ඉඳලා කියනවා මාව අවුස ගන්නද ඕනි කියලා. තී hina වෙවි ආයෙත් ලුක් පීච් ලු. අනේ මෙයාට කියලා වැඩක් නෑ. දැන් කාලත් ඉවරයි. අර පීච් ටෝයි එක ඔළුවේ දාගෙන තාමත් පීච් දිහා hina වෙවි තී බලන් ඉන්නවා. දැන් ඔක ගලවන්නේ නැද්ද? ඒක වැඩක් නෑ. මොකටද මේ උදේම මෙහෙ ආවේ? තීට අද වැඩත් එක්කනේ. තී ඇවිල්ලා තියන්නේ පීච්ව හවස මීටින් එකට එක්ක යන්න. අපෝ ඒක තියන්නේ ගොඩක් හවසනේ. තව ටිකක් නිදාගෙන එන්නත් පුළුවන් පීච්ට. ඒ හින්දා තීර යන්න කියලා පීච් කියනවා. තීට ඉන්න පුළුවන්ලුනේ. පීච් ආයෙම තීට කියනවා එයාගේ වැඩවලට පීච්ව බාධාවක් කරගන්න එපා කියලා. අයියෝ පීච් සරයිනේ යන්නේ. කෝ දැන් යන්න. දැන් යන්න අර ටෝයිවත් ඔළුවේ දාගෙනමද? තී hina වෙලා ඒක ගලවලා අරගෙන ඒකට කිස්සෙක්කුත් දීලා ඒක මෙන්න පීච්ගේ ඔළුවට දැම්මා. අපි මේ ටිකත් ඉවසමු නේද පීච්? පොඩ්ඩක් ඉන්න යන්න කලින්. පීච් ට්‍රිප් එකෙන් තීටත් තෑග්ගක් අරගෙන ඇවිල්ලානේ. පීච් තීව මතක් වෙලා පළවෙනි දවසමයි ඒක අරන් තියෙන්නේ. ලස්සන කීචේන් එකක්. තීගේ සතුට ඒක දැකලා පීච් එයා ගැන හිතලා කියලා. ඕක ඉස්සෙල්ලාම දවස් දුන්නා නම් අර අසරණ මොක්ට බැනුම් අහන්න ඕනි නෑනේ. යාලට විතරක් තෑගි හම්බුණා කියලා. පීච් එක පේන්ට් කරලා ලස්සන කරන්න ගිහින්නේ. ඒකයි ටිකක් පරක් වෙලා තියෙන්නේ ඒක තී අතට දෙන්න. ආයේ ඉතින් ඒවනම් තීට ඇහෙන්නෙත් නැද්ද මන්දා? තී සතුටින්ම පිස්සු හැදිලා ඉන්නේ පීච් එයා ගැන හිතලා. එයා වෙනුවෙන්ම ලස්සන කීචේන් එකක් අරගෙන ආවට. ඒ විතරක්ද? තීගේ නමත් ඒකේ එන්ග්‍රේව් කරලා තියෙන්නේ. පීච්ට ඒකත් මතක් වෙලා. ඒක දිහාම බලන් ඉඳලා මං ඒකට ගොඩාක් ආසයි කියලා පීච්ට තෑග් කරන්න තී එයා දිහාවට හැරෙද්දිම පීච්ට හොඳටම නිින්ද ගිහිල්ලා. අනේ තීගේ ලුක් පීච්. තී පීච්ව හොඳට පුටුවෙන් ඉදි කරවලා එයාගේ ඔළුවත් අත ගාලා ස්වීට් ඩ්‍රීම්ස් ලුක් පීච් කියලා ඔන්න යන්න කලින් පීච්ගේ අතේ තීගේ නම ලියනවා. ඒ ඇයි තීට අයිති හැම දෙයකම එයාගේ නම එන්ග්‍රේව් කරලායි තියෙන්නේ. ඔන්න තී ඔෆිස් එකටත් ඇවිල්ලා මොක් කියනවා මීටින් රූම් එක රෙඩි කියලා. මොන මීටින්ද? තී තාම අර පීච් දුන්නු කීචේන් එක දිහා බලාගෙන මොක් පැත්තට හැරිලා ඒක hina වෙවි මොක්ටත් පෙන්නලා අහනවා මේක කොහෙද මං එල්ලන්න ඕනි කියලා. ගෙදර එල්ලුවොත් ඔෆිස් එකේ දිබෙන්නේ නැහැ. ඔෆිස් එකේ එල්ලුවොත් ගෙදර දිබෙන්නේ නැහැ. ඉතින් තව එකක් ගන්නකෝ. මොකද්ද මොක් පොඩ්ඩක් රොමැන්ටික් වෙන්නකෝ. මේක තීගත්තු දෙයක් නෙමේනේ. එයාට පීච් කෙන්නේ හම්බුනේ. මොක්ලට හම්බුණු තෑගි වලට වඩා මේක ගොඩාක් වටිනවනේ. දැන් පේනවනේ. පීච්ට තීව නිකම්ම කෙනෙක් නෙවෙයි කියලා. අපි යමු මීටින් එකට. බෑනේ මේ මොක් එක්ක. මේකේ තීගේ නමක් තියෙනවා බලන්නකෝ මොක්. පීච් අතින්මයි මේක පේන්ට් කරලා තියෙන්නේ. බොස් පීච්ගේ අත්තකුරු වල ලස්සන. මොක් ඔක්කොම බලන් ඉඳලා ආයෙම තීට කියනවා ඔයාට ලව් ලයිෆ් එකක් තියෙනවා ඇති. හැබැයි ඒකෙන් වැඩවලට බාධා කරගන්න එපා කියලා. මං ඒකට ගොඩක් ආදරෙයි මොක්. මේ බොස්ට කියලා වැඩක් නෑ. ඔන්න හොඳ නින්දක් දාලා පීච් නම් නැගිටිනවා. ඒ වෙලාවේ පීච් දකිනවා එයාගේ අතේ ලියලා තියෙන තීගේ නම. තී රූෆ් টොප් එකටත් වෙලා තාම අර කීචේන් එකේ ලස්සන බල ඉන්නවා. තීගේ සතුට ඉවරයක් නෑ. එයා මේ බලන් ඉන්නේ පීච් එක්ක මීටින් එකට වෙලාව එනකම්. විනාඩි 5ට එකම ප්‍රශ්නේ අහන්න එපා බොස් කියලා මොක් ඒ පාර කියනවා. පීච් ගෙදර ඉඳන් අර නම දිහා බලාගෙන hina වෙවි. එයා පොඩි ළමෙක් වගේනේ කිය තනියෙන්ම hina වෙවි ඉන්නවා.
හංගක් ඉන්න එපා පීච්. දැන්වත් අපිට ඕක කියන්න. ඔන්න මීටින් එකටත් වෙලාව හරි. මොකද මේ නූච් ස්ට්‍රෙස් වෙලා වගේ හැමතැනම ඇවිදින්නේ. එයාලගේ මීටින් එක ටිකක් ලොකු හෝල් එකකට මාරු කරලා. පොඩි ඒවා තියෙනවනේ. ඇයි අපිට ඒ වගේ ගන්න බැරි කියලා දැන් කට්ටියම කතාව. බැරිද? බැරි මේ මීටින් එකට බොස් එන හින්දා. මොකක්? ඔන්න දැන් නම් මුළු ටීම් එකම ස්ට්‍රෙස් වෙනවා. මීටින් එකත් පටන් අරන්. ටී මොකද මේ පිටිපස්ස හැරිලා hina වෙගෙන ඉන්නේ. ඉස්සරහ නොච් කියන ඒවා ඇහෙන්නෙත් නෑ. ටීට එයාගේ සිහිය තියෙන්නේ පීච් ගාව. මොන විකාරයක්ද මේ? ඔක්කොමල ඉස්සරහා මොක් පොඩි සද්දයක් දාලා ටීව මේ ලෝකෙට ගන්න හදනවා. මොන බිස්සුද? පුටුවෙනුත් හොඳට හැරිලා ඉඳගෙන ටී පීච් දිහාමයි බලන් ඉන්නේ. ටීට කතා කරලා වැඩක් නැති හින්දා නුච් තනියෙන්ම එයාගේ ප්‍රසන්ටේෂන් එක පටන් ගන්නවා. ටීගේ හිඩාව බලන්නකො පීච් දිහා බලන් ඉන්නකොට. පීච් ඉන්නේ නිකන් මට නෙවෙයි වගේ. ඇයි යන්නේ ලැජ්ජාය බෑ මෙතන නංගිත් ඉන්නවා. ඔන්න මේ ප්‍රොජෙක්ට් එකේ මේන් ෆොටෝග්‍රැෆර් විදියට ආයෙම පීච්චු අරගෙන එයාගේ ඇසිස්ටන්ට් විදියට ට්‍රෙන්ඩ්ව දාන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. මෙච්චර වෙලාවක් නුච් කීපු දේවල් වලට ඔළුවවත් හැලෙව්වේ නැති තී ඔන්න නැගිටලා මහනවා ඇයි ඇසිස්ටන්ට් කෙනෙක් ඕනේ කියලා. ඉරිසියාව පීචේ ඕක්වර්ඩ් මූවමන්ට් එක පොඩ්ඩක් නැති කරන්න කියලා එයාගේ ප්‍රසන්ටේෂන් එක කරන්න ඉස්සරහට එනවා. පීච් ඉස්සරහට එද්දි මෙන්න තී තනියෙන් එයාට අප්පුඩි ගහනවා. ක්ලබ්ද හිතා ගන්නත් බෑ. බොස් අප්පුඩි ගහපු හින්දා දැන් එයාලත් ඒක කරන්න එපයි. මුළු ටීම් එකම කන්ෆියුස්ඩ්. ඔන්න පීච් එයාගේ ප්‍රසන්ටේෂන් එක පටන් ගන්නවා. දැන් බලන්නකෝ තී ගෑස් දෙක තියෙන්නේ කොහෙද කියලා. තී ෆෝන් එකත් අරගෙන මොනවාදෝ ටයිප් කරන්න පටන් ගන්නවා. ඒ පාර මොකද්ද කරන්න යන්නේ? මොක් අමුතු මූණකුත් දාගෙන බලාගෙන ඉන්නේ. පීච් එයාගේ අයිඩියාස් ටික කියනකොට මෙන්න කට්ටියම ඇසුත් ලොකු කරගෙන ස්ක්‍රීන් එක දිහා බලාගෙන මොග්ගේ මූණ ඇයි මේ පීච් ටක් ගාලා ස්ක්‍රීන් එක දිහා බලනවා. The one and only. ඔයාගේ අවුට්ෆිට් එක අද හරිම ලස්සනයි කියලා මැසේජ් එකක් ඇවිල්ලා. පීච් ටක් ගාලා එයාගේ ටැබ් එක ඕෆ් කරගන්නවා. ලැජ්ජාවේ බෑ. අන්න පීච්ගේ අයිඩියාස් ටිකට තීනම් කෙලින්ම එකඟ වෙනවා. ලැජ්ජ නැති වැඩක් උනේ නැත්තම් ඉතින් පීච්ගේ එදා දවස සාර්ථක නෑ. තී පීච්වත් එක්කන් ගිහලා රූෆ් টොප් එකේ. තී කියනවා මං ඔයාගේ අයිඩියාස් වලට හරිම ආසයි කියලා. ඇත්තද තී? කියන්නකෝ බලන්න එහෙනම් අද පීච් මොනවද කිව්වේ කියලා. එහෙම අහන්න එපා ඉතින්. පේනවනේ අහන් ඉඳලවත් නෑ. මගේ මූණ දිහා විතරනේ බලන් හිටියේ. එහෙම කරන්න එපා වැඩ අවුල් වෙනවනේ කියලා පීච් ආයෙම තීට බයිනවා. හරි කියලා බිම බලාගෙන කියලා තී ආයෙම අහන්නේ පීච්ගෙන් රැට කන්නේ මොනවද කියලා. ඕන දෙයක් අනේ. ඔන්න ඒ වෙලාවේ මින් මැසේජ් එකක් දානවා පීච්ට එයාගේ ආසම රෙස්ටොරන්ට් එක බුක් කරා රෑ කෑමට කියලා. තී මොක්ට කියලා රෙස්ටොරන්ට් එක බුක් කරලත් ඉවරයි කාගේ කාර් එකේද අපි යන්නේ කියලා තී අහනවා. ඒ වෙලාවේ මැසේජ් එක දැකපු පීච් කියනවා තී එක්ක මට අද එන්න වෙන්නේ නැති වෙයි කියලා. ඔන්න තීගේ හිනාව නැති වුණා. මේ මොකද මේ තරහින් ඔෆිස් එකේ දොරත් අරගෙන තී එන්නේ නිකන් ගහගන්න වගේ. පීච් එන්න බෑ කියපෙකට තරහ ගිහින්නේ. පීච්ට අද දවස පොඩ්ඩක් අමතක වෙලානේ යන්නේ. එයාට වර්ක් මීටින් එකක් තියෙන්නේ. මේ දෙන්නගේ නිකන් ඩිනර් එකක් නේ. ඒක අපිට කල් දා ගන්න පුළුවන්නේ. හරි. ඔයා කැමති දෙයක්. තී තරහින්ම අනිත් පැත්ත බලාගෙන. දැන් ඉතින් පීච් තීට හේතුවක් කිව්වනේ. ඒක ගැන මං කියවින්නේ නෑ කියලා පීච් එතනින් යනවා. තී ඒ වෙලාවේ හැරිලා බලනවා. තරහින්ද දුකෙන්ද මන්දා. ඒ වුණාට පීච් තාම ගිහිල්ලා නෑනේ. මොකද මේ ඉඳගෙන කරන්නේ? ක්ලබ් ඇවිල්ලා අයියගෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. පීච් මොකද මේ දුකෙන් වගේ? පීච් නංගිගෙන් අහන්නේ ආදරය කරද්දී අපි වැඩියෙන්ම හිතන්න ඕනි හේතු ගැනද ෆීලිංග්ස් ගැනද කියලා. අයියට මොකද මේ වුනේ? පීච්ට අද හවස යාගේ වර්ක් මීටින් එක අමතක වෙලානේ. ඒකේ ඇස්සේ තමයි එයාත් එක්ක ඩිනර් එකට පීච් කියලා තියෙන්නේ. පීච්ට එන්න බෑ කියලා හේතුව කියපුවාම එයාට තරහ ගියානේ. ඉතින් පීච්ට හිතා ගන්න බෑ ඇයි එයාට මෙච්චර කියලා තේරෙන්නේ නැත්තේ කියලා. ඉතින් නංගි කියනවා කවුරු හරි ඔල්රෙඩි ප්ලෑන්ස් දාගෙන ඉන්නවනම් ඒක නැති වුනාම එහෙම ඩිසපොයින්ට් වෙන එක සාධාරණයි. අනික මං හිතන්නේ නෑ එයා ඔයා එක්ක තරහයිද කියලා. එයා නිකන් චුට්ටක් නහයෙන් අඬනවා වෙන්න පුළුවන් කියලා. දැන් මොකද කරන්නේ පීච්? දැන් ඉතින් මොන ප්ලෑන් එකද අතෑරලා දාන්නේ කියලා පීච්ට හිතන්න වෙනවා පස්සේ පසුතැවෙන්නේ නැතුව. එතකොට ප්‍රශ්නෙට උත්තරේ නංගිගේ විදියට නම් ෆීලිංග්ස් වලට වැඩිපුර අවධානය දෙන්න කියන එක. මොකද ආදරේ කියන්නේම ෆීලිංග්ස්. ඔන්න ඒ වෙලාවේ අපේ පීච්ට එයා කලින් හිතපු නැති දෙයක් තේරුණා වගේ. තීනන් තාම ඉන්නේ දුකෙන් එයා හිටපු පුටුවටම වෙලා. පීච් අතුලට ඇවිල්ලා තී ඉස්සරහින් ඉඳ ගන්නවා. ඉතින් පීච් කල්පනා කළා තී ඉස්සරහදිම මිම්ට කෝල් එකක් අරගෙන කියනවා එයාලගේ ප්ලෑන්ස් කල් දාගමු කියලා. ඔන්න දැන් පීච් ෆ්‍රී.
ඒක කිව්වම නම් තී hina වෙලා ගිහිල්ලා පීච් ගාවින් ඉඳගෙන ඔන්න එකපාරටම පීච්ගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගන්නවා. ඒ වෙලාවේ පීච් මිම් ගැනත් තී එක කියනවා. ඒ නිකන් යාළුවෙක් නෙමේ. ඒ එයාගේ එක්ස් කියලා. හැබැයි දැන් ඒ දෙන්න අතර කිසිම සම්බන්ධයක් නැහැ. දැන් ඒ දෙන්න එකට වැඩ කරනවා විතරයි. තී ඒක අහලා කියලා පීච් දිහාම බලාගෙන ඉන්නවා. වෙන කාගෙන්වත් පස්සේ දැනගන්න ඕනි නැති හින්දා ඔන්න පීච්ම ඒ දේ තීට කියනවා. එතකොට තී ඕකේද පීච් එයාගේ එක්ස් එක්ක වැඩ කරන එකට? අනිවාර්යෙන්. දැන් තී පීච්ව ගොඩාක් විශ්වාස කරනවා. පීච් ඒ විදියටම එයාගේ විශ්වාසය කඩ කරන්නේ නැතුව තියාගෙන ඉන්නව නේද? පීච් ගාව පොඩ්ඩක් ගානක් නෑ වගේ රඟපෑවට මෙන්න තීගේ ඊළඟ වැඩේ උනේ මිම්ගේ ෆුල් බෑග්ග්‍රවුන්ඩ් චෙක් කරන එක. මොක්ටන් කියනවා පීච් දැනගත්තොත් එයාට තරහයයි නේද කියලා. තී පීච්ව විශ්වාස කරාට අනිත් මිනිස්සුන්ව තීට විශ්වාස නෑනේ. දැන් මිම්ට පීච් එයාලගේ කම්පැනි එකේ ප්‍රොජෙක්ට් එකකට ගන්න ඕනි වෙලා. මං ඒකට ඉඩ දෙන්නේ නෑ කියලා තී එහෙමම කියලා දාන්න බා. පීච් කියන්නේ ෆ්‍රීලාන්සර් කෙනෙක්. එයාගේ තීරණවල අත දාන්න බෑනේ කියලා ආයෙම මොක්ට තීට පැහැදිලි කරන්න වෙනවා. එහෙනම් මං කවුද වෙන්න ඕනි කියලා තී තරහින්ම අහනවා. මොක් කියනවා පුළුවන් නම් තීරණ ගන්න උදව් කරන කෙනෙක් වෙන්න කියලා. තී ඒ පාර කියනවා ඒ කම්පැනි එක ආසනී වලට අරගෙන ඒකේ CEO වයි සෙක්‍රටරි වයි දෙන්නම් මාරු කරලා පීච්ගේ නම බ්ලැක් ලිස්ට් කරන්න කියලා. ඔය කිව්වේ කතාවක්. එහෙම කරන්න බෑ. අනික ආසනී මේකේ පිටිපස්සේ ඉන්නවා කියලා දැනගන්න දෙන්නත් බෑ. මොකද මිම්ගේ බොස් වෙන කවුරුත් නෙමෙයි. අර කලින් දවසේ මොක් කියපු තීගේ තාත්තගේ බිස්නස් පාර්ට්නර්. එයාගේ මීටින් එක දැනටමත් තී රිජෙක්ට් කරලා ඉවරයිනේ. ඒ කට්ටිය බලන්නෙත් එයාලගේ බිස්නස් හැමතැනම පතුරව ගන්න. එතකොට ඒ පුතා අනිත් අය වගේ තාත්තා කියන දේවල් අහන්නේ නැතුව තනියෙන් බිස්නස් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. මොක් ඒ වෙලාවෙම කියනවා පීච් වෙනුවෙන්ම ටීම් එකක් ලෑස්ති කරන්නම් කියලා. එයාව ආරක්ෂා කරගන්න එපයි මොනවා වුණත්. තීත් කියන්නේ පීච්ට එයාගේ දවස මොනවත් නොදැනීම සාමාන්‍ය විදියටම ගත කරන්න පුළුවන් විදියට වැඩ ටික කරගන්න කියලා. එතකොට මේ මිම්ගේ බොස්ව තී විශ්වාස කරන්නේ නැහැ. මොකද එයා කවුරුත් කියන දේ අහන්න නැතුව මේ මාෆියා වැඩ කරන්න යනවා නම් තී එයාට පෙන්නයි කවුද මෙහි බිස්නස් වල ඇත්තම අයිතිකාරයා කියලා. ඔන්න තී පීච් වෙදා රෑ කැමරටත් එක්කන් යනවා. පීච් නම් මේතනට කැමති. හැබැයි ඔන්න පීච් ආවේ කන්න විතරයි මේ බිල්ඩින් එකත් ගන්න නම් නෙවෙයි. තී පීච්ට කියනවා මං දෙයක් අහන්නද? මේ මං පොසෙසිව් වෙනවවත් මොනවත් නෙමෙයි. ඇයි ඔයා තාමත් ජොබ්ස් ගන්නෙ? ආසෙනියකේ සැලරි එක ඔයාට මදිද කියලා. ඒක ඇත්තටම සල්ලි නිසා නෙමෙයි. ඒ පීච් මේ ජොබ් එකට ගොඩාක් ආස හින්දා. ඒ වුණාට ඉතින් අනිත් මිනිස්සු නම් බලන්නේ පුළුවන් නම් මොනවත් වැඩක් නොකර ඉන්නනේ. හැබැයි ඉතින් පීච් අනිත් මිනිස්සු වගේ නෙමෙයිනේ. පීච් අද මේ ඉන්න තැන ඉන්නේ එයාගේ ජොබ් එක හින්දා. ඔන්න දෙන්නගේ කෑමත් ඉවර වෙලා. තී පීච්ව ගෙදරටම ගෙනත් දානවා. පීච් අද දවසට ස්තුති කළා ගුඩ් නයිට් කියලා යන්න හදද්දි එයාට ටක් ගාලා දෙයක් මතක් වෙලා අහන්නේ හෙට ඔයාට නිවාඩුද කියලා. තී අහනවා ඇයි කියලා. පීච්ට තීව එක්කන් යන්න ආස තැනක් තියෙනවලුනේ. ඉතින් ඔන්න ඊළඟ දවසේ උදෙන්ම පීච් තීව එයා හැදුණු ළමා නිවාසයට එක්කන් යනවා. පීච් තීට එයාගේ අම්මවත් අඳුන්වලා දෙනවා. ඔන්න මේ වෙද්දී අර බබාලා දෙන්නගෙන් ගෑනු ළමයා කට්ටියක් එක්කගෙන ගිහිල්ලා හදාගන්න. ඉතින් එයාගේ අයියා ඉන්නේ ගොඩාක් දුකින්. ඉස්සර වගේ නෙමෙයි. හරියට කන්නේ බොන්නෙත් නැතුව ගොඩාක් පාළුවෙන්. පීච්ගේ විස්තර අම්මගෙන් අහලා දැනගන්නවා. පීච්ට හොඳටම දුකයි ඒ විස්තර ටික අහලා. පීච් ගිහිල්ලා මොක්ට එයාගේ තීවත් අඳුන්වලා දෙනවා මේ ඉන්නේ මගේ යාළුවා කියලා. පීච්ට ඉතින් මේ බබාලව දැක්කහම මතක් වෙන්නේ එයාවයි එයාගේ නංගිවමයි. මේ චූටි අයියාගේ දුක පීච්ට ඕනිවටත් වඩා තේරෙනවා ඒ හින්දා. තීටත් පීච්ව මෙහෙම දුකෙන් ඉන්නවා දැකලා හරිම දුකයි. ඒත් එයාට කරගන්න දෙයක්වත් නැහනේ. පීච්ට එයාලවම මතක් වෙලාද මන්දා මොක් එයාගේ නංගි නැතුව පාළුයි කියලා කියද්දි පීච්ට පොඩ්ඩක් ඇඬෙනවත් එක්ක මේ ළමයි ටික ඔක්කොමලා කන්න ගියාට පස්සේ පීච් එතනම ඉඳගෙන කල්පනා කරනවා. එයාට හරීම දුකයි. තී පීච් ගාවට වෙලා එයාව සනසවන්න try එකක් දෙනවා. ඒත් පීච් අඬනවා. පීච් තීට කියනවා මේ බබාලව දැක්කාම එයාට මතක් වෙන්නෙත් එයාගේ ඉස්සර කාලේ කියලා. තී තාමත් පුදුම වෙලා මෙතන ඉන්න එක ළමයෙක්ටවත් එතකොට පවුලක් නැද්ද කියලා. සමහර අය අනාතයි. හැබැයි සමහර අයට පවුලක් හිටියා. හරියට මං වගේ කියලා පීච් කියනවා. ඒ මොකද්ද ඒ කතාවේ තේරුම පීච්? ඔන්න ඉතින් චූටි කාලෙදිම පීච් වයි ප්ලබ් වයි මේ ළමා නිවාසෙට එව්වේ එයාලගේ පවුල හරිම ඇබියුසිව් නිසා. මෙයාලගේ ස්ටෙප් ෆාදර් මෙයාලට ගොඩාක් කරදර කරනවා ගහනවා. හැබැයි එයාලගේ අම්මට මොනවත් ඒකට විරුද්ධව කරගන්න පුළුවන් වෙලා නැහැ. ඉතින් එදා ඉඳලම මේ චූටි පීච් එයාගේ නාංගිගේ වගකීමත් එයාගේ කරට අරගෙන
අද වෙනකම්ම එයාව පරිස්සම් කරගෙන ඉන්නේ කිසිම අඩුවක් කරන්නේ නැතුව. මෙයාලගේ ළමා නිවාසේ අම්මා ගොඩාක් කරුණාවන්ත කෙනෙක් හින්දා එයා පීච්වයි ප්ලබ්වයි හොඳටම බලා ගන්නවා. තී අහනවා ඔයා මට බය වෙලා හිටියෙත් මේ දේ හේතුවක් වුණු නිසාද කියලා. පීච් නෑ කියලා ඔළුව නම් වනනවා. තීටක් ගාලා පීච්ට කියන්නේ මම කවදාවත් ඔයාට රිද්දානේ නෑ. මම පොරොන්දු වෙනවා කියලා. පීච් තීව විශ්වාස කරනවානේ. ඒකනේ තීව මෙහෙට එක්කන් ආවෙත්. තී ආයෙම පීච්ගෙන් අහන්නේ ඔයා හොඳින්ද කියලා. තව ප්‍රශ්න ඇහුවොත් නම් පීච් ආයෙ මණ්ඩයි. පීච් වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ එයාට 18 වෙද්දිමයි. මොකද එතකොට නංගි ලොකු වෙලා ආවම පීච් නංගිව බලාගෙන එයා ළඟින්ම තියාගන්න පුළුවන් වෙන්න. පොඩි කාලේ ප්ලබ් හැංගිලා ඉඳලා තියෙන්නේ එයාව කවුරු හරි හදා ගන්න අරගෙන යයි කියලා බයට. මොකද පීච්ට හරියට නංගිව බලා ගන්න පුළුවන් වෙනකන් සල්ලි හොයනකන් එයා එළියට ගන්න බෑනේ. හැබැයි ඉතින් අන්තිමේදී ඔක්කොම සතුටින් විසඳිලානේ. ඒ නිසාම වෙන්න ඇති මං ෆොටෝග්‍රැෆර් කියන ජොබ් එකට ආස කියලත් පීච් කියනවා. ඕක තමයි ඉතින් පීච්ගේ ජීවිත කතාව. ඉතින් තී මොකද හිතන්නේ ඒක අහලා? තී පීච් සනසවන්න පීච්ගෙන් අහන්නේ ඔයාට මහන්සිද කියලා. පීච් ඒකට ඔව් කියලා ඔළුව වනනවා. තීට ඇත්තටම දුකයි. එයා පීච්ගේ අතින් ආදරෙන් අල්ලගෙන පීච්ට කියන්නේ මෙච්චර දුරක් ඔයා හරීම ලස්සනට ඇවිල්ලා තියෙනවා. මෙතන ඉඳන් ආයෙම ඔයාට මහන්සි වෙන්න ඕනි නෑ. මං ඔයාවයි නංගිවයි දෙන්නවම බලා ගන්නම් කියලා. ඉතින් පීච් නැවතුනේ හරිම කෙනා ගාව නේද? ඔන්න බබාලත් එක්ක කන්න මේ දෙන්නත් යනවා. තීගේ ඉරිසියාව තමයි මෙතෙන්දිවත් අඩු වෙන්නේ නැත්. පීච් එයාගේ කෑමේකෙන් ටිකක් බබෙකුට දුන්නාම මෙන්න තී ඒකේ බබාගේ පිඟානෙන් අරගෙන එයාට දාගන්නවා. මේ අහිංසක පොඩි ළමයි එක්කත් රණ්ඩු වෙඩවනේ. ඉතින් අන්තිමේට තී මෙතන ඉන්න බබාලා ඔක්කොමලව hina ගස්සලා එයාලා එක්ක සෙල්ලම් කරලා එදා දවස කාටවත් අමතක නොවෙන ලස්සන දවසක් කරනවා. පීච්ටත් ගොඩාක් සතුටුයි. ඔන්න ඉතින් ගොඩාක් මහසි දවසකින් පස්සේ දෙන්න ගෙදරත් ඇවිල්ලා. දැන් තීගේ ගෙදරත් පීච්ගේ ගෙදර වෙලානේ බලන්නකෝ. තී කියනවා පීච්ට අපි ආයෙම එකට එහෙ යමු කියලා. පීච් තීගෙන් අහනවා ඔයාට මොනවද දැනුනේ අද එහෙ ගියාට පස්සේ කියලා. ඉතින් තී කියන්නේ මොකද්ද දන්නවද? මට ගොඩාක් සතුටුයි ඔයා මාව ඔයාගේ ගෙදරට හඳුන්වලා දුන්නු එකට කියලා. එච්චරද? නෑ තව ප්‍රශ්නයක් තියෙනවා. මැරි කරන්න යද්දී මං අවසරය ගන්න ඕනි කාගෙන්ද? දෙයියනේ තී මේ විහිළු නෙමෙයි අනේ ඇත්තටම අහන්නේ. අම්මගෙන් අහන්නද? නංගිගෙන් අහන්නද? පීච්ට ප්‍රශ්න ඇහුවේ අපරාධ කියලා හිතුණද කොහෙද? ඉතින් තී තව ටිකක් පීච් ගාවට ලං වෙලා එයාගේ ඔළුවත් අත ගාලා අහනවා දවසම ඔයා ස්ට්‍රෙස් උනේ මොකටද? ඔයා බය වුණාද? ඔයා හැදුනේ ඒ වගේ තැනක කියලා මං හිතයි කියලා. පීච්ට එහෙම දෙයක් හිතන්න ඕනේ නැති වුණාට එයාට ඒක හිතන එක නවත්ත ගන්න බෑලු. තී කියනවා ඒක දැනගත්තාම මං තවත් ඔයාට ආදරේ වැඩි වුණා කියලා. ඒ විතරක්ද? තී හරීම ලස්සන චූටි කිස් එකක් පීච්ගේ ඔළුවෙන් තියෙනවා. පීච්ට ලැජ්ජයිද? මේ හිනාව නවතින්නේව නෑනේ. යන්න තී ගෙදර දැන් පරක්කුත් වෙලා. අද මෙහෙ නවතින්න බැයිද කියලා අහිංසක මූණකුත් දාගෙන තී අහනවා. දැන් අපේ පීච් එපා කියයිද? ඒවා කිව්වේ ඉස්සර. ඔන්න ඉතින් වොෂ් එකකුත් දාගෙන පීච්ගේ ඇඳුමකුත් ඇඳගෙන තීත් ඇඳට එනවා. දැන් දෙන්නටම නිදා ගන්න වෙන්නේ කැඳේනේ. පීච් ලයිට් එකත් ඕෆ් කරලා තී දිහා බලාගෙන එයාට කියනවා අද දවස වෙනුවෙන් ගොඩාක් ස්තුතියි. අද හිටපු ඔයාට මම හරීම කැමතියි කියලා. තීත් කියනවා එයත් අද හිටපු ඔයාට ගොඩාක් කැමතියි කියලා. ඒ වගේම මං ඔයාටත් ගොඩාක් කැමතියි කියලා කියන්නේ පීච් ගාවට තවත් ලං වෙලා. මේ තමයි තීගේ මූණ මෙච්චර ළඟින් පීච් දකින පළවෙනි වතාව. පීච් කියනවා ඔයාගේ ඇස් දෙක හරීම ලස්සනයි කියලා. ලස්සනයි? තී අහලා තියෙන්නෙම ඒව හරි භයානකයි කියලා විතරයිනේ අද වෙනකම්ම. නෑ ඒව හරීම ලස්සනයි කියලා පීච් අද ඉස්සරලාම තීගේ මූණ ගාවින් අත තියාගන්නවා. තී පීච්ගේ අතත් අල්ලගෙන කියන්නේ ඒවා ඔයාගේ කියලා. ඒ විතරක්ද? තීගේ හදවත ඒකත් පීච්ගේ විතරමයි. පීච් අපි ඩේට් කරන්න try කරොත් මොකද්ද තී කිව්වේ? තී කියනවා මං වැඩ එක්ක බිසි වෙන්න පුළුවන්. ඒ වුණාට මං ඔයාව හොඳට බලා ගන්නම්. ඔයාට මොනවද කරන්න ඕනි? කොහෙද යන්න ඕනි? මට කියන්න මං ඒක කරලා දෙන්නම්. ඔයා වැඩ කරන්න ආසයි නම් ඒකත් කරන්න. මං ඒක මැදට එන්නේ නැහැ. මං ඔයාගේ ජීවිතේ ලස්සනට ගෙවන්න ඉඩ දෙන්නම්. ඒ වගේම බය වෙන්න එපා. ආසෙනි ඔයාගේ ජීවිතේ කම්ප්ලිකේට් කරන්නෙත් නෑ. මම මේ හදන්න යන ලෝකේ ඉන්නේ අපි දෙන්න විතරමයි. පීච් ආයෙම තීගේ මූණ ගාවින් අත තියනවා. මොනවාද මේ තී කියන්නේ? අන්තිමේටම තී කියන්නේ ඔයා මං එක්ක හැමදාම ඉන්නවනම් මං පොරොන්දු වෙනවා. ආදරේ කරන්නයි, හොඳින් බලා ගන්නයි, පරිස්සම් කරගන්නයි. ඔයා වගේම ඔයාගේ නංගිවත් කියලා. තීගේ මේ ලස්සන වචන ඒවා වචන විතරක් නෙමෙයි කියලා පීච් හොඳටම දන්නවා. ඉතින් මේ හනිමූන් ෆේස් එක කොච්චර කාලයක් තියේද කියලා පීච් අහනවා. මං හුස්ම ගන්නකම්ම
ඒක තමයි තීගේ උත්තරේ. ඒ ලස්සන වචනත් එක්කම තීගෙන් පීච්ට ලස්සනම ලස්සන කිස් එකක්. තී පීච්ගේ රිලේෂන්ෂිප් එකේ පටන් ගැන්ම මේක වෙයි නේද? පීච්ගෙන් චූටිමවත් බාධාවක් නැතුව. එයා තීගේ ඇස්සේ හැංගෙන්නේ එයා හැමදාම හොයපු ඒ ආදරේ එයාට තීගෙන් හම්බුණා කියලා දැනගෙනමයි. එදා රෑ ඒ දෙන්නට තවත් අමතක නොවන ලස්සන මතකයක් කරගන්න ඒ දෙන්නටම පුළුවන් වුණා. ඉතින් ඉස්සරහට මොනවා වේද? ස්පෙෂල් ක්ලිප් එකක් විදියට අපිට පෙන්වන්නේ මේ දෙන්නගේ තවත් ලස්සන අවස්ථාවක්. උදේම නැගිටපු පීච් එයාලගේ ට්‍රිප් එකේදී එකතු කරගත්තු ෆොටෝස් බල තී දිහත් බලාගෙන hina වෙනවා. තී නම් හොඳටම නෙදී. පීච් ගිහිල්ලා නූඩල්ස් එක්කුත් හදාගෙන ඇවිල්ලා තීව හැරවන්න try කරනවා. ඒ වුණාට ඉතින් තී නිදිනේ නැගිටින්නෙම නැහැ. හරි එහෙනම්. එයා නැගිටින්නෙත් නෑනේ. මං කනවා කියලා නිදහසේ නූඩල්ස් එක කන්න යද්දී මෙන්න තී නැගිටලා මට බඩගිනිලු. කන්න. ඔන්න මෙතනින් එපිසෝඩ් 7 ඉවර වෙනවා. හිනාවෙන් පිරුණු ආදරණීය අවස්ථා ගොඩාක් අරගෙන MeNT සීරීස් එකේ එපිසෝඩ් 8 එක අපි ආයෙම හම්බෙමු. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා subscribe කරන්නත් අමතක කරන්න එපා.